සදහම් සිසිල සිතට සැනසීම ජීවිතයට ආලෝකයක්. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, මේ ජීවිතයේ ඇතුලේ අපට ලැබිච්ච මේ අවස්ථාව ඒක මේ සුලභ අවස්ථාවක් නෙමෙයි. පින්වත්නි, මේ ලෝක ජනගහනය ගත්තාම ඒක දාම ස්වල්ප ප්‍රමාණයක්. සත්ව විශේෂය ඇතුලේ ලෝක ජනගහනය කියන්නේ ලොකු අවකාශයක් නෙමෙයි. මොකද මේ පෘථුවියේ 3න් 2ක් තියෙන වතුර. ඒතර වතුරේ මිනිස්සු ජීවත් වෙන්නේ නැහනේ. පෘථුවියේ ඉන්ද්‍රිය සීමාව ඇතුලේ ගෝචර වෙන ජීවීන් ගත්තත් වැඩි ප්‍රමාණයක් ඉන්නේ වතුරේ. ඒ තින් 3න් 2ක්ම වතුරනේ තියෙන්නේ. ඒතර එහෙනම් නිකන් භූමිය අණුව බෙදලා බැලුවත් නිකන් ඒක ලොකු තර්ක මොකක්වත් ඕනේ 3න් 2ක් වතුර නම් වතුරේ හැසිරෙන ජීවීන්ගේ ප්‍රමාණය කොහොමත් වැඩි. දැන් අපේ මේ වගේ භූමියක් ගත්තත් මේ ධර්මශාලාවේ භූමිය ගත්තොත් අපිට ඉන්න පුළුවන් ප්‍රමාණයට වඩා මේ වගේ ප්‍රමාණයක මාළු වාසය ගත්තොත් එහෙම ලක්ෂ ගාණක් සමහර වෙලට. එහෙනම් විශාල ඉන්ද්‍රිය සීමාවේ ඇතුලේ වුණත් මත්ස්‍යයන් ගොඩාක් ඉන්නවා. ඊට පස්සේ මේ ගොඩබිම ගත්තොත් එතකොට 3න් 1ක් විතරනේ ගොඩබිම. ගොඩබිම ගත්තත් මිනිස්සු කොච්චර අඩු ප්‍රමාණයක්ද ඉන්නේ. එක කූඹි ගුලක් ගත්තොත් ලක්ෂ ගාණක් කූඹි ඉන්නවා. එහෙනම් අපිට එක දෙයක් තේරෙනවා. මොකද්ද තේරෙන්නේ? මිනිසත්කම කියන එක සත්ව විශේෂය ඇතුලේ ඊටාම සුළු විශේෂ පරාසයක්. ඒක සත්ව විශේෂය කියනකොට පින්නත් මේ මනුස්ස ලෝකේ විතරක් නෙමෙයි ඉන්ද්‍රිය සීමාවේ ඇතුලේ වුණත් අපිට එහෙමයි. ඉන්ද්‍රිය සීමාවට ගෝචර වෙන්නේ නැති ජීවීන් කොච්චර ඉන්නවද? අමනුස්ස කොටස්, දෙවිවරු, പ്രേත කොටස්, නිරේ නිරසත්වයන් සීමා කරන්න බෑ. අන්න එහෙම බලාගෙන යනකොට අපිට තේරෙනවා මේ මනුෂ්‍යත්වයේ දුර්ලභ එකක් නෙමෙයි පරම දුර්ලභ එකක් කියලා. ඒක දුර්ලභ එකක් නෙමෙයි පරම දුර්ලභ එකක්. එහෙම පරම දුර්ලභ අවකාශයක් තමයි පින්වත්නි අපිට තියෙන්නේ. ඒ පරම දුර්ලභ අවකාශය ඇතුලේ මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහෙන තැනකයි අපේ කතාව ලියවිලා තියෙන්නේ. ඒක ඊටත් වඩා දුර්ලභ එකක්. මිනිසු අතර වුණත් පින්වත්නි කොයිතරම් ලෝකේ විවිධ තැන්වල අපිට ඉපදෙන්න තිබුණාද? මොනතරම් තැන්වල අපිට ඉපදෙන්න අවකාශයක් තිබ්බද? නමුත් අපි ඒක තැනකටවත් අපි ගියේ නැහැ. අපි ආවේ මේ මනුස්ස ලෝකේ මේ පුණ්‍ය භූමියට. සාමාන්‍ය උඩින් කෙනෙක් බැලුවාම හිතෙන්න පුළුවන් නෑ. ඉතින් මේකේ මොකද්ද තියෙන විශේෂත්වය වගේ හිතෙන්න පුළුවන් ධර්මයේ දන්නේ නැති කෙනෙකුට. හැබැයි පින්වත්නි හොඳට මතක තියාගන්න මේ ලැබුණු අවස්ථාව නම් පරම දුර්ලභ එකක්මයි. ඒක පරම දුර්ලභ එකක්. ඒ පරම දුර්ලභ අවකාශයේ තමයි අපිට ලැබිලා තියෙන්නේ. ඒ නිසා අපිට මේ ලැබුණු අවකාශය ඇතුලේ දැනට අපේ ජීවිතේ බොහෝ කාලයක් ගෙවිලා ඉවරයි. ජීවිතේ හරි මේ ශාලාවට එකතු වුණ අය ගත්තත් ජීවිතේ හරි අඩකටත් වඩා වැඩි කාලයක් අපේ ගෙවිලා ඉවරයි. එහෙනම් අපිට ලොකු කාලයක් නෑ. අපිට ජීවිත මදයක්, යෞවන මදයක්, ආරෝග්‍ය මදයක් තිබ්බට පින්වත්නි හොඳට මතක තියාගන්න අපිට ලොකු කාලයක් නෑ. අපිට තියෙන්නේ බොහොම පොඩි කාලයක්. මේ පුංචි කාලය ඇතුලේ අපිට ළඟදී ජීවිතය අපිට අත්හැරෙනවා. ඒ අත්හැරෙනකොට හිස් අතින් මිය යන්න එපා. ඕගලන්ට කියන එකම අනුශාසනාව ඔළුවට ගන්න. හිස් අතින් මිය යන්න එපා. මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ පිළිසරණ ලස්සනට තියෙන වෙලාවක් මේක. මේක නිකන් කාලා බීලා දන්සල් දීලා ඉවර කරන්න එපා. ඒතර මේක කාලා බීලා නිකාම්ම දන්සල් දීලා කොඩි දාලා ඊට පස්සේ උඩින් ඔය අපි කතා කරන සංස්කෘතික ධාරාවේ තොරන් ගහලා කතාව ඉවර කරන්න එපා. ඊට වඩා දෙයක් අපිට තියෙනවා අපේ ජීවිතේට එකතු කරගන්න. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට අපේ ඇතුළ විමසලා බලන්න ඕන. ඇයි?
මේ අපි එළියේ කොච්චර වැඩ කළත් අපේ දුකේ නම් අඩුවක් නැහැ පින්වත්නි. ඔයත් ඒක හොඳට මේ මහ පොළොවේ දුක ගැන මටත් වඩා හොඳට දන්නවා. එන්නේ දුක මෝරනවා. බැඳීම් ඇතුලේ දුක මෝරන්නේ පින්වත්නි. බැඳීම කියන්නේ දුකට සාමාන්‍ය මිනිහෙකුට ඒක තේරෙන්නේ නැහැ. බැඳිලා කාලයක් යනකොට තමයි තේරෙන්නේ අහෝ මෙබඳු දුකක් කියලා කාලයක් යනකොට තමයි තේරෙන්නේ. ඉතින් සමහර බැඳීම් ඇතුලේ අපි දුක බාර ගන්නත් ලෑස්ති. සමහර බැඳීම් වෙනුවෙන් දුක බාර ගන්න ලෑස්ති. මේ මානසික බැම්ම කොච්චර බරපතලද බලන්න. දැන් අම්මා පුතා අතර බැම්ම ලණුවකින් ගැට ගහපු එකක් නෙමෙයි. ඒ දෙන්න මේ ලණුවකින් දෙපැත්තෙන් ගැට ගහලා නැහනේ. නමුත් මේ මානසික බැම්ම කොච්චර බරපතලද බලන්න. අම්මා වෙනුවෙන් දරුවා වෙනුවෙන් අම්මා ඕන දුකක් බාර ගන්න ලෑස්ති. මම දෙකර පහුගිය කාලෙක අම්මා කෙනෙක්. ඒ අම්මා ඒ දරුවා මං හිතන්නේ මත් කුඩු වලටද කොහෙද ඇබ්බැහි වෙලා ඉතා සංවේදී සිද්ධියක් විදියට පත්‍රේ වාර්තා කළා පහුගිය කාලේ. දැන් ටික කාලයකට කලින් ඒ දරුවා මත් කුඩු වලට ඇබ්බැහි වෙලා අන්තිමටම මේ අම්මට පොල්ලකින් ගහලා ඒ අම්මා ඊට පස්සේ වටේ කවුරු හරි කෝල් කරලා තිනවා මෙන්න මෙහෙම කාලගෝට්ටියක් වෙනවා කියලා. ඉතින් පොලිසියෙන් ඇවිල්ලා මේ දරුවව අරගෙන යනවා. ඉතින් මේ දරුවව අරගෙන ගිහින් දැන් ඔන්න දරුවා කූඩුවේ ඉන්නවා. අර අම්මා මොකද කරන්නේ? ඉස්පිරිතාලේ ඉඳලා දොස්තර මහතුරුන්ටත් කියලා නෑ මට ගෙදර යන්න ඕන කියලා අර අත බැඳගෙන අත දැන් හොඳට වෙලලා අත කැඩිලා අතත් එල්ලගෙන බත් මුලකුත් බැඳගෙන පොලිස් කූඩුවට ගියපු ඉතා සංවේදී සිද්ධියක් පහුගිය කාලේ දැන් ටික කාලයකට කලින් ප්‍රවෘත්තියක් වාර්තා කළා. ඉතින් කෙනෙක් කියන්න පුළුවන් එහෙම තමයි අම්මලා. අම්මගේ සෙනෙහස එහෙම තමයි කියලා කවුරු හරි කෙනෙක් අම්මගේ සෙනෙහස විතරක් කියන්න පුළුවන්. ඊට වඩා දෙයක් අපි එහාට දකින්න ඕන. ඊට වඩා දෙයක් අපි දකින්න ඕන. මොකද්ද අපි දකින්න ඕන? අපි දකින්න ඕන දේ තමයි බලන්න පින්වත්නි. ඒ අම්මා කුසක් දීලා ඒ අම්මා කිරිත් දීලා ලේත් දීලා ඊට පස්සේ උගන්නලා ඊට පස්සේ තියෙන කනකරක් දීලා සමහර ඒ සිද්ධියකට තමයි දරුවා ගහලා තිබ්බේ. මොකක් හරි තියෙන දේ දුන්නේ නැහැ කියලා. ඒ ඔක්කොමත් දීලා අන්තිමටම ගුටිත් කාලා ආයෙත් දරුවා දිහා බලලා බත් අදින්න බැරි වෙන මට්ටමට ඒ කියන්නේ බත් එකත් උසගෙන ආයෙ අතත් බැඳගෙන ගියේ. ඒ බැම්ම කොච්චර බරපතල එකක්ද? ඒ බැම්ම ඇතුලේ තියෙන දුක විතරයිනේ මේ අම්මලා දන්නවනේ ඒක. ඒක ඇතුලේ තියෙන දුක විතරයිනේ පින්වත්නි. ඒ දුක ඒ අම්මා බාරගෙනනේ. එහෙනම් මේ සමහර තැන්වල බැඳුනහම ඒ බැම්ම ඇතුලේ එයා දුක බාර ගන්න ලෑස්ති. ඔයගොල්ලන්ගේ ජීවිතය ඒක එහෙම ඒ බැඳීම ඇතුලේ දුක බාර ගන්න ලෑස්ති ජීවිතයක් තමයි මටත් තියෙන්නේ කියලා ඔයගොල්ලෝ පිළිගන්නේ නැහැ. එච්චරට අර බැඳීමෙන් අන්දමන්ද වෙලා ඉන්නේ. පින්වත්නි හොඳට එක දෙයක් ඔළුවේ තියාගන්න. හැමදාම උදේ හවස සීකරන්න එක දෙයක්. බැඳිච්ච තැන දුක තියෙන්නේ. නොබැඳීම කොච්චර ශාන්තයිද ප්‍රණීතයිද කියලා නොබැඳිච්ච කෙනෙක් තමයි දන්නේ. හැබැයි ඉතින් බැඳීමෙන් දැන් හෙම්බත් වෙලා ඉන්න අය දන්නවා ඒක. බැඳීම ඇතුලේ මොන්න තරම් මහ විශාල මේ මහ පොළොවේ අරගලයක්ද තියෙන්නේ කියලා දැන් මේ අම්මලා හොඳට දන්නවා. මැරෙනකම් මේ ගත කරන ජීවිතය ඇතුලේ මොනතරම් බැරෑරුම් අරගලයක්ද තියෙන කියලා දන්නවා. ඒකයි ගොඩාක් දෙනෙකුට ඉතින් අපරාධේ මේ මම නම් ඒ කාලේ මේ ධර්මයක් තේරුණා නම් මම නම් පැවිදි වෙනවා කියලා Tamange හිත කියන්නේ නැද්ද? අනේ මේ පැවිදි වෙන්න තිබ්බනම් කොච්චර සැනසීමක්ද කියලා හිත කියනව නේද? එයයි ඔය බැඳීම ඇතුලේ දුකෙන් හොඳට මිරිකිලා ටෙම්පරාදු වෙලා ඉන්නේ දැන්. ඒ නිසා ඔය ඇත්ත හැම වෙලාවකම ජීවිතේ කමටහනක් කරගන්න මේ තරුණ බාල මහලු හැමෝටම කියන්නේ හැම වෙලාවකම ජීවිතේ කමටහනක් කර උදේ හවස සිහි කරන්න එක දෙයක්. මොකද්ද? බැඳුනොත් දුක. ඔළුවේ තියාගන්න. කියන්න එපා වටේ ඉන්න අයටත් ඒ උනාට. මේ බැඳිච්ච නිසා දුකනේ කියලා. මොකද එයා හිතයි මානසික රෝගියෙක් කියලා.
මහත්යට කියන්න එපා බැඳුනොත් දුකනේ කියලා. බිරිඳට කියන්න එපා. ළඟ ඉන්න කෙනාට කියන්න එපා. දරුවන්ට කියන්න එපා. හැබැයි උදේහවා කමඨාණක් වගේ ප්‍රතිවේක්ෂණා කරන්න බැඳුනොත් බැඳීම කොතනද? හෙවණැල්ලක් වගේ තමයි දුක එන්නේ. මේ ඒ හෙවණැල්ලක් වගේ දුක එන්නේ ලණුවකින් ගැට ගහපු නිසා නෙමෙයි. සමහරට දකින්න ඕනේ නැහැ, සමහරට අහන්න ඕනේ නැහැ, සමහර විට ස්පර්ශයෙන් විඳින්න ඕනේ නැහැ, සමහරට සිතෙන් සිතුවිලි වලින් බැඳුනොත් එහෙම බැඳිච්ච තැන දුක තියෙන්නේ. ඒක දක්කොත් ඔයගොල්ලෝ ජීවිතේ අනේ කොතනද බැඳෙන්නේ බැඳෙන තැන දුක නේද කියලා ඔය ඇත්තෝ දකින්න පුරුදු වුණොත් ඒක ඔයගොල්ලන්ගේ ජීවිතයේ ඇතුලේ ඔයගොල්ලෝ ඒක දකින්න පුරුදු වුණොත් පින්වත්නි ඒක තමයි අවබෝධය කරා යන කමඨහන. උදෙත් සිහිකරන්න බැඳිච්ච තැන දුක තියෙනවා කියලා. රැයට නිින්දට යනකොටත් සිහිකරන්න බැඳිච්ච තැන දුක තියෙනවා කියලා. අන්න එතකොට ඔයගොල්ලන්ට තියෙනවා දර්ශන කෞශල්‍යයක්. දකින්න ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ සිත. බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාව ඇතුලේ ඔය ඇත්තොන්ගේ සිත දකින්නවා පින්වත්නි. ඔයගොල්ලන්ගේ සිත දකින්නවා එතකොට. ඒ සිත දකින්න හැකියාව කියන්නේ පුදුම කුසලයක්. කුසලයේ උපද්දවන්න පින්වත්නි උදේහවහ. සාමාන්‍ය ජීවිතය ඇතුලේ කුසලයේ උදේහවහ උපද්දවන්න කියලා කියනකොට ඔයගොල්ලන්ගේ ඔළුවට එනවා නේද මේ පන්සල් යන්න බෑ කොයි වෙලාවෙත්, දන් දෙන්න බෑ කොයි වෙලාවෙත්, වත් පිළිවෙත් බුද්ධ පූජා කරන්න බෑ කොයි වෙලාවෙත්, ඔබ වහන්සේලා නම් කියයි කියලා කියනවනේ හිතෙනව නේද? ඒ ඔක්කොම එක පැත්තකට දැම්මත් පින්වත්නි ඕගොල්ලන්ට මේ කුසලයේ උපද්දවන්න පුළුවන්. මොකද ඒ ඔක්කොම එක පැත්තකට දැම්මත් මේ කුසලයේ ඊට වඩා බරයි. මොන කුසලයේද බර? උදේටත් ප්‍රතිවේක්ෂණා කරනවා ඇඳෙන් බහිනකොට හිතේ ඕන කෙනෙක් හදාගන්න මේක. තරුණ බාල මාළු පුංචි දරුවන්ටත් උගන්වන්න. උදේෙම නැගිටිනකොට උදේෙම ඇඳෙන් බහිනකොට හිතන්න බැඳුනොත් එතන දුක තියෙනවා කියලා. බැඳිච්ච තැන හෙවණැල්ලක් වගේ දුක එනවා නේද කියලා දැකලා තමයි ඇඳෙන් බහින්නේ. නින්දට ගිහින් ඇස් දෙක පිය වෙනකොට සිතුවිලි මාත්‍රයක් උපද්දවන්න පින්වත්නි. සිතුවිලි මාත්‍රයක් උපද්දවන්න මොකද්ද? බැඳිච්ච තැන දුක තියෙනවා නේද කියලා සිතුවිලි මාත්‍රයක් උපද්දවලා ඇස් දෙක පියාගන්න නින්දට යන්න. ඒක තමයි ඕගොල්ලන්ට කියන ලස්සනම අනුශාසනාව. ලොකු දේවල් කරන්න එපා. උදේ හවහයි සිතුවිලි මාත්‍රයක් උපද්දවන්න බැඳිච්ච තැන හෙවණැල්ලක් වගේ දුක එනවා නේද? හවසත් හිතන්න බැඳිච්ච තැන හෙවණැල්ලක් වගේ දුක එනවා. එතකොට හිතට ඒක හැම මස්ලේ නහර ඇට මිදුළු වලටම කිදා බහිනවා. දැන් අපේ හැම මස්ලේ නහර ඇට මිදුළු වලටම කිදා බහලා තියෙන්නේ මොකද්ද? බැඳීම. ඒකනේ අර සුද්ධෝදන රජුරු කියලා තියෙන්නේ මේ රාහුල කුමාරයාව පැවිදි කරන්න එක්කරණ ගිහින් පැවිදි කළාම අනේ මේ දෙමව්පියන්ගෙන් අහන්න නැතුව පහන කරන්න එපා. මේ දරු සෙනෙහස මේ හැම සිඳගෙන මස් වලට ගිහින් තියෙන්නේ. මස් සිඳගෙන මේ සිවිය සිඳගෙන මසට ගිහින් හැමස්ට ගිහින් හැම සිඳගෙන මසට ගිහින් මස සිඳගෙන ඇට වලට ගිහින් ඇට සිඳගෙන ඇට මිදුළු වලට ගිහින් තියෙන්නේ. ඒ නිසා මේ කායින්වත් අහන්න නැතුව මාන කරන්න එපා. ඇයි? ඒ බැම්ම එච්චර බරපතලයි. පින්වත්නි මේ බැඳීම් ටික නඩත්තු කර හිටියොත් ඕගොල්ලන් ඇස් දෙක පියවෙන වෙලාවේ මහා සීමිත දුක්ඛ ස්කන්ධයක් බාරගෙන තමයි ජීවිතය අත්හරින්න වෙන්නේ. ඒ නිසා මේ ශාලාවට එකතු වෙච්ච පුංචි දරුවගේ සිට වයෝවෘද්ධම කෙනා දක්වාම කියන්න තියෙන එකම දේ ලොකු දේවල් හදන්න එපා. මේවා හැදුවොත් වෙන වැඩි කාලයක් යන්න ඉස්සෙල්ලා ඕගොල්ලන්ගේ සිත දුකෙන් මිදෙන තැත්තට එකතු වෙනවා. හැබැයි කවදාවත් දැන් ඒක ඇතුලේ තව දේවල් ටිකකුත් ඔයගොල්ලන්ට කියන්නම්. කෙනෙක් කියන්න පුළුවන් මේ දැන් තරුණියකට හිතෙන්න පුළුවන් දැන් අපි ඔය වගේ එකක් හිතුවොත් එහෙම අපේ ජීවිතෙමකුත් වෙන්නේ නැහැ නේ. ජීවිතේ කොහොමද එහෙම වෙනස් වෙන්නේ? ඒක ඇතුලේ අපිට තව පොඩි ಗುಣධර්ම ටිකක් හදන්න ඕනේ. ඒතකොට ලස්සනයි ජීවිතේ. නමුත් දැන් බලන්නකෝ ඕගොල්ලෝ ওই කාමයන්ට අර්ථය දීලා ඕගොල්ලන්ගේ ජීවිතේ ලස්සන නැහැ. කෙලෙස් වලට අර්ථයක් දීලා කෙලෙස් උපදින විදියටම ඕගොල්ලෝ කල්පනා කරලා මොනවද පින්වත්නි ඔය ඇත්තොන්ට ලැබිලා තියෙන්නේ? දුකනේ ලැබිලා තියෙන්නේ. කාම ධාතුව නිසා ඔයගොල්ලෝගේ හිත තුළ උපන් කාම සංඥා පදනම් කරගෙන කාමච්ඡන්දේ ඉපදිලා ඒ කාමච්ඡන්දෙන් බැට කන જાතියක් නේ අපි. ඒ කාමච්ඡන්දය ඇතුලේ බැට කනකොට ඕගොල්ලන්ට සිද්ධ වුණු ඕගොල්ලන්ට උරුමයක් විදියට ලැබුණේ මොනවද? කාමච්ඡන්දයෙන් ඕගොල්ලෝ බැට කනකොට එහෙමත් නැත්නම් ඕගොල්ලන්ගේ හිත ඇතුලේ ඇතිවෙච්ච බරපතල කැමැත්තෙන් එක ඒවට අපි කැමති වස්තුකාමයේ කෙලෙස් කාමයේ කාමයන්ගේ එක පැති තියෙනවා. ඕගොල්ලොන්ගේ හිතේ ඇතිවෙච්ච ওই කැමැත්ත ඕගොල්ලන්ට ලබා දුන්නු දායාදේ මොකද්ද? අනාගත භවය පින්වත්නි.
අනාගත භවය. මේක තේරුම් ගන්න නැතුව ධර්මශාලාවේ විල වාඩි වෙන්න එපා. වැඩක් නැහැ. පොයිට පන්සලට ඇවිල්ලා උතුරු සළුවක් දාගෙන වාඩි වෙන්න එපා. වැඩක් නැහැ. ලොකු ප්‍රතිඵල නැහැ. උතුරු සළුවක් දාගෙන සුදු ඇඳගෙන මල් වට්ටියක් අරගෙන මේ ඇවිල්ලා වාඩි වුණා කියලා ඕගොල්ලන්ට යම් කුසලයක් රැස් වෙයි. නමුත් ඕගොල්ලන්ව නිවන්නේ නැහැ. නිවීමක් නැහැ. මොකද ඕගොල්ලෝ එහෙම ඇවිල්ලා වාඩි වෙලා ඉඳලා ආයෙත් සුපුරුදු විදියට ගෙදර ගිහින් කාම සංඥා පදනම් කරගෙන කාම විතර්ක පදනම් කරගෙන කාම ඡන්දේ පදනම් කරගෙන කාම ලෝකේ විපාක පිණිස කර්ම සකස් කරගෙන ආයෙත් මේ කුණු ගොඩට වැටෙනවමයි පින්වත්නි. මේ කුණු ගොඩට වැටෙන්න එපා. හැබැයි වැටෙන්න එපා කිව්වා කියලා නොවැටි සිටින්නේ නැහැ පින්වත්නි. මේ ලෝකේ බරපතල බැම්මක් තියෙනවා. සිතින් අපි බැඳින්නේ. සිත අවබෝධ කරනකම් බැඳෙන එක නවත්තන්න බෑ. බැඳීම තමයි කෙලෙස් ටික කියන්නේ. හැම වෙලාවකම ඕගොල්ලන්ට කියනවා නේද මේ කෙලෙස් වලින් අයින් වෙන්න, කෙලෙස් නිරුද්ධ කරන්න, කෙලෙස් කියන්නේ කුණු ගොඩක්, කෙලෙස් කියන දූවිලි කවද්ද අයින් කරන්න කිය හැමදාම දේශකයෝ ස්වාමීන් වහන්සේලා ධර්මාසනයේදී ඕගොල්ලන්ට බණ කිව්වා නේද? නමුත් එහෙම බණ කිව්වට එහෙම අපි දේශනාව කළාට මේ කාම ලෝකේ විපාක පිණිස කර්ම සකස් වෙන එක නැවතුණාද? නෑ. ඇයි? ආදීනව දකින්න අපිට බැරි වුණා. ලෝකේ ආදීනව දකින්න නැති කෙනෙක් අවබෝධය කරා යන්නේ. ආදීනවයි අපි දකින්න ඕන. ඕගොල්ලන්ට කෙනෙක් කියන්න පුළුවන් නෑ ඉතින් මගේ හිත තුල බැඳීම නිකම් එනවනේ. ආදරය කරන කෙනාට බැඳෙනවා, දරුවට බැඳෙනවා, බිරිඳට බැඳෙනවා, ස්වාමියාට බැඳෙනවා, අම්මට බැඳෙනවා. නිකන් එනවනේ හාඳුරන්නේ බැඳීම. ඒ ඇයි? ඒ බැඳිච්ච තැන දුක එනවා කියලා ආදීනව දකින්න හැකියාව නැති නිසා. පින්වත්නි මේ කාම භූමියේ ඉපදිච්ච හැම කෙනෙකුටම සිත තුළ බැඳීම පදනම් කරගත්ත ඇතුළාන්තයක් තියෙන්නේ. මම නම් ඕව අත්හැරලා තියෙන්නේ, මම නම් ජීවිතය අවබෝධ කරගෙන තියෙන්නේ කියලා මිනිස්සු කියනවා නේද? අවබෝධ කරගෙන පිරුණම් පාණ්ඩිපාය. මට නම් හොඳ අවබෝධයක් තියෙනවා. දැන් මේ සමහර අය අපිටත් කෝල් කරලා කියනවා මට දැන් හොඳ ධර්ම අවබෝධයක් තියෙනවා ඔය ඔබ වහන්සේලාගේ බණ අහලා. ඉතින් එහෙනම් පිරිනුවම් පාන්න එපාය දැන්. මේ වෙනකොට පිරිනුවම් පාන්න ඕනේ. අය අවබෝධය පුරව ගත්තාම පිරිනුවම් නිවීමටනේපත් වෙන්නේ. සදාතනිකව පිරිනිවෙනවනේ. පින්වත්නි අවබෝධයටපත් වුණාම. පින්වත්නි එක වෙලාවක බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මෙහෙම දෙයක්. ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා එක බමුණෙක් ආනන්ද හාමුදුරුවෝ හොඳට බැලුවා. හොඳට සිරසේ ඉඳලා උන්වහන්සේගේ පාසටහන් දක්වාම බැලුවා. බලලා කිව්වා මේ අනේ මේ කොල්ලෙක්නේ. ඒ බමුණා කිව්වා කොල්ල මොකටද මේ කාට රෙදි පොරවගෙන කසීසලු දරා ගන්න ඕන කාලෙක මේ හොඳ කඩවසන් තරුණෙක් මොකටද මේ සිවුරක් පොරවගෙන ඉන්නේ? එයාර බමුණා කියනවා. එයා නිකන් නලල රැලි ගන්නවගෙන නෝකාඩුවට වගේ කියන්නේ. කොල්ලෝ මොකටද සිවුරු පොරවගෙන? එතකොට දැන් මේ තරුණෙක් සිවුරු පොරවගන්නේ මොකටද? මොකටද මේ තරුණයෝ මැටි පාත්‍රයක් අතර අරගෙන පාරට බහින්නේ? තරුණයෝ කියන්නේ ජවයක් තියනවා. තරුණ කාලේ ජවය පාවිච්චි කරන්න ඕන. අම්මලා කියන්නේ ඕක නෙමෙයිද? ඔය කොල්ලෝනි කොළු ගතියනි. ඉතින් ඔය කාලයක් යනකොට ඔය හරියයි. එහෙමනේ කියන්නේ. කාලයක් යනකොට එහෙම ಗುಣධර්ම හැදින්නේ නැහැ පින්වත්නි. කාලයක් යන්න මේ කෙලෙස් සහගත ලෝකයේ ධර්මයක් නැති වුණොත් එයා මේ කෙලෙස් අරුබුදේ ඇතුලේ බැඳෙනවා. නවත්තන්න බෑ. බැඳෙනවා නම් දුක තියෙනවනේ. ඇයි දුකට හේතුව බැඳීමනේ පින්වත්නි. කෙලෙස් කියන්නේ බැඳෙන එකටනේ. කෙලෙස් කියන්නේ වෙන දෙයකට නෙමෙයි. කෙලෙස් කියන්නේ බැඳෙන එකට. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ සුන්දර ශ්‍රාවකෙක් වෙන්න පින්වත්නි. ඒ බුදුරජාණන් වහන්සේගේ සුන්දර ශ්‍රාවකත්වයේ ඇතුලේ අපි හොඳට අපේ ජීවිතේ කියවන්න පටන් ගන්න ඕන. එහෙම අපි අපේ ජීවිතය ඇතුලේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ තුල කියවනකොට අපිට ලෝකේ නොබැඳීමේ අර්ථයක් එන්නේ. බැඳීමේ අර්ථයක් නෙමෙයි ඉන්නේ, නොබැඳීමේ අර්ථයක් එන්නේ පින්වත්නි. හොඳට ජීවිතේ විමසලා බලන්න එක දෙයක්. මොකක්ද මේ විමසලා බලන්න ඕන දේ? ඒ තමයි දැන් බලන්න මේ ආනන්ද හාමුදුරුවෝ කියන කතාව. මේ තරුණයෝ මැටි පාත්‍රයක් අත කරගෙන මොකටද පාරට බහිනවද දන්නේ නැහැ. මොකද මේ හොඳට තියෙන කළු පාටට තියෙන කොණ්ඩේ මේ කපා ගන්නවද දන්නේ නැහැ. ඇයි මෙහෙම කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙච්ච ආනන්ද ස්වාමීන් වහන්සේට බැනලා එයා දොස් කියලා එයා කියනවා. එහෙම දෝෂාරෝපණය කරලා එයා එක දෙයක් කියලා තියෙනවා. එතකොට එහෙම දෝෂාරෝපණය කරලා එයා පින්වත්නි එක දෙයක් කියනවා.
මොකක්ද එයා කියපු දේ? එයා කියපු එකම දේ තමයි පින්වත්නි. එයා කියපු ලස්සන දෙයක් තියෙනවා. ඒ කියාපු එකම දේ ඒ තමයි පින්වත්නි. එයා පැහැදිලි කළා මට නම් ওই වැඩේ කරන්න බෑ. මට නම් ওই වගේ දෙයක් කරන්න බෑ. ඒතර මට නම් හරි පුදුමයි ওই විදියට වැඩ කරන එක ගැන. මට නම් මේ කාමයන් අතහරින්න බෑනේ. ඒතර මේ කාමයන් මට නම් අත්හරින්න බෑ. මට හරි පුදුමයි ඔය ඔබ වහන්සේලා කාමයන් අත්හැරලා ඉන්නේ ගැන කියනකොට ඕක ගිහින් ආනන්දහාරු කියනවා බුදුරජාණන් වහන්සේට. ඒතර බුදුරජාණන් වහන්සේ ඉස්සරහා ඒ කියනවා ස්වාමීනි මෙන්න මේ බමුණෙක් ඇවිල්ලා කාමයන් අභිනන්දනය වෙන එක ගැන කාමයන් පිළිබඳ විශාල වර්ණනාවක් කරලා කාමයන්ගෙන් වෙන් වෙලා තරුණයෙක් විදියට පැවිදි ජීවිතේ ගෙවන එකට ගර්හාවකුත් කරලා ගියා කියලා. ඒතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දෝ කෙච්චර ගණන් ගන්න ඕන එකක් නෙමෙයි. ආනන්ද ඔය දේ ඒ තරම් අපි ගණන් ගන්න ඕන නැහැ. ඇයි අපි ඔය දේ ඕනෑවට වඩා ගණන් ගන්න ඕනේ නැත්තේ? ආනන්ද මේ කෙලෙස් සහගත සත්‍යයට කැමැත්ත උපදිනවා කියන එක සාමාන්‍යයි. ආනන්ද ඔබ දන්නවද පාරමී ධර්මයන් පුරාගෙන ආපු බුද්ධ බෝධිසත්වයන් වහන්සේ විදියට මම දුර්ගේශ්වරී යවලිට යන්න ගිහි ජීවිතය අත්හරින්න ලෑස්ති වෙනකොට දුර්ගේශ්වරී වලට යන්න ලෑස්ති වුණා මටත් හිතුණා කාමයන් අත්හරින්න ඕනේ නැහැ කියලා. බලන්න බුදුරජාණන් වහන්සේටත් මේ බුදු වීමට පෙර කාමයන් පිළිබඳ යම්කිසි ආකාරයක අතහරින්න ඕනේ නැහැ කියලා අදහසක් ආවල. ඉතින් අපි ගැන කවර කතාවද? එතකොට ආනන්ද මම කලේ කාමයන්ගේ ආදීනව දකින්න එකයි. ආදීනව දකින්නකොට ආනන්ද කාමයන්ගෙන් සිත්සේ නික්වෙන්න පුළුවන් වුණා. අපිට බැරි මොකද්ද දන්නවද? කැමැත්ත බැඳෙන එක පුදුම දෙයක් නෙමෙයි. ඒතර කැමැත්ත බැඳෙන එක පුදුම දෙයක් නෙමෙයි. ස්වභාවයෙන්ම අපේ සිත බැඳෙනවා. අපි තුල කැමැත්තක් හට ගන්නවා. ස්වභාවයෙන්ම අපි තුල කැමැත්තක් හට ගන්නවා. එහෙම කැමැත්තක් හටගත්තට අපි තුල එහෙම කැමැත්තක් හටගත්තට පින්වත්නි ඒ කැමැත්ත පදනම් කරගෙන අපි විමසා බලනකොට අපිට බැරි වුණේ එක දෙයයි. මොකද්ද? ආදීනෝ දකින්නයි. පින්වත්නි වටිනාකම කොතනද පේන්නේ? කෙලෙස් සහිත ලෝකේ. එතන ආදීනෝ දකින්න සිහිනුවන උපදව ගන්න. ඕකටයි සිහිනුවන කියන්නේ. කැමැත්ත ඔගොල්ලෝ හිතනවා අනේ ස්වාමීන් වහන්සේ මට තේරෙනවා අපි මේ බැඳිච්ච එක නිසා තමයි දුක තියෙන්නේ. ඒ වුණාට මේ බැඳෙන එක නවත්ත ගන්න බෑනේ. ඇයි ඒ? නවත්ත ගන්න බැරි ඇයි? ආදීනව දකින්න හැකියාව නැති නිසා. ඕගොල්ලෝ බැඳිච්ච තැන ආදීනව දකින්නකෝ. බැඳෙන එක දුර්වල වෙන්න ගන්නවා. ඇයි පින්වත්නි බැඳිච්ච තැන දුකනේ. ගෙදර 5 දෙනෙක් ඉන්නවා නම් ඔය ගෙදර එක්කෙනෙකුට අනිවාර්යෙන් 4 දෙනෙක්ගේ මල ගෙදරකට සම්බන්ධ වෙන්න වෙනවා. 5 දෙනෙක් ඉන්න ගෙදරක 4 දෙනෙක්ගේ මිනියට කරගහන්න වෙනවා එක මිනිහෙකුට. මිනියට කරගහනවා කියන මිනිහ උස්සගෙන යනවා කියන එකම නෙමෙයි. 4 දෙනෙක්ගේ මිය යාම දරන්න වෙනවා. ස්ථිරව එක්කෙනෙකුට. ඕගොල්ලන්ගේ ගෙදර 5 දෙනෙක් ඉන්නවා නම් කවුද දන්නේ කාට හරි එක්කෙනෙකුට 4 දෙනෙක්ගේ වියෝවය ඔරොත්තු දෙන්න අහම්බෙන්ගේ ස්වභාවික විපතක් වගේ එකකින් ඔක්කොම යන්න පුළුවන්. ඒක අහම්බයක් නේ. එතකොට එහෙනම් මේ බැඳිච්ච එක ඇතුලේ අතහැරෙනකොට දුක පවතින නිසා බැඳීමේ ස්වභාවය අවබෝධ කරගෙන හිටියම දුක අඩුයි. ඒක ක්‍රමානුකූලව යාගේ දුක අඩු වෙලා යනවා. ටිකෙන් ටික යාගේ දුක අඩු වෙනවා. ඒ දුක අඩු වෙන රටාව තමයි අපිට අහු වෙලා නැත්තේ. ඒ දුක අඩු වෙන රටාව අපිට අහු වෙලා නැහැ. පින්වත්නි නොබැඳීම ඇතුලේ හරි සනීපයි. ඒ බැඳුනාම ඇති වෙන විඩාව පීඩාව කනස්සල්ල නැහැනේ. හොඳට බලන්න පින්වත්නි බැඳීම ඇතුලේ ලෝකයේ අතහැරෙනකොට ඒක ඉස්සරහා අපි කොච්චර දත් මිටි කනවද ඒකේ දරා ගන්න කියලා. ඒක ඇතුලේ මොන සානන් දුකක් තියෙනවද කියලා දැන් මේක අවබෝධ කරවොත් ඕගොල්ලෝ මේක ජීවිතේ කමටහනක් කරගත්තොත් මම මේ පුංචි දරුවන් ගිහිට හැමෝටම හරියන ධර්ම කතාවක් මේ කරන්නේ. ඕගොල්ලෝ හැමදාම උදේ හවස ලොකු දේවල් කරන්න එපා. බැඳෙන එක තමයි කෙලෙස් ටික. ඒ කෙලෙස් නිරුද්ධ කරන්න ඕන කියනවනේ. ඒ නිරුද්ධ කරන මූලික අඬබෙරේ තමයි. කෙලෙස් නිරුද්ධ කරන්න අවශ්‍ය මූලික අඬබෙරේ තමයි මොකද්ද? කෙලෙස් නිරුද්ධ කරන්න අදාළ මූලික අඬබෙරේ තමයි
හැමදාම උදේ නැගිටිනකොට හිතන්න මම බැඳුනොත් බැඳිච්ච තැන හෙවණැල්ලක් වගේ දුක එනවා එච්චරයි. නින්දට යනකොට හිතන්න බැඳිච්ච තැන හෙවණැල්ලක් වගේ දුක එනවා නේද? ඒ අර්ථයේ ඒ අදහස ඒ සිතුවිල්ල උපද්දවන එක තමයි දිනව නේද? ඒක තමයි කුසලයේ කියන්නේ. ඔයගොල්ලෝ අහලා ඇති නේද ධර්මයේ තියෙනවා අකුසලයේ කුසලයෙන් පෙළනවා කියලා. ඔයක විතක්ක සංඨාන කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ තියෙනවා මහණෙනි පොඩි ඇණයක් අයින් කරන්න ලොකු ඇණයක් ගහලා ඒ පොඩි ඇණෙක් පොඩි කඩ ඇණේ අයින් කරනවා වගේ මහණෙනි අකුසලයේ කුසලයෙන් පෙළන්න කියනවා. ඒතර ලංකාවේ මිනිසුන්ට ওই කතාව ඇහිච්ච ගමන් ලංකාවේ මිනිස්සු මොකද්ද ලෑස්ති වෙන්නේ? ලංකාවේ මිනිස්සු අටපිරිකරේම අරගෙන ලෑස්ති වෙනවා කුසලයෙන් පෙළන්න එපාය මේ කුසලයක් කරගන්න එපාය කියලා. ඉතින් අටපිරිකරේම පූජා කොහොමත් හොඳයි. ඒවා ඔය ඇත්තෝ දැනුත් කරන ඒවා. අටපිරිකර පූජා ආදිය ඔය පින්නතුන් දැනුත් ඒවා කරනවා. ඒතර ඒවා අමුතුවෙන් කියලා කරන්න දෙයක් නැහනේ. හැබැයි ඕගොල්ලන්ට එක කුසලයක් උපදවන්න බැරුණා. මොකද්ද? අභ්‍යන්තරක බැඳීම නම් වූ කතාව ඇතුලේ ඇතිවෙන්න කෙලෙස් අරුබුදය සමනය කිරීම පිණිස කුසලයකින් අනුග්‍රහය ගන්න බැරි වුණානේ. කුසලයකින් උපකාරය ගන්න බැරි වුණානේ. ඒතර අපි කොහොම හරි අමාරුවෙන් මේ කුසලයේ උපකාරය ගන්න ඕනද නැද්ද? අමාරුවෙන් මේ කුසලයේ උපකාරය ගන්න ඕන පින්වත්නි. අමාරුයි ඒක. දැන් උදේ ආවා මේක කරන්න කිව්වට අමාරුයි. ඇයි අර ස්වභාවයෙන්ම බැඳෙන සිතක්නේ අපිට තියෙන්නේ. ස්වභාවයෙන්ම අපිට තියෙන බැඳෙන සිතක්. එහෙනම් ඕගොල්ලෝ පොඩි කමටහනක් මං කියලා දුන්න හෙට උදේට පටන් ගන්න. අද රැයට පටන් ගන්න. නින්දට යන අන්තිම වෙලාවේ S2 පියවෙන අන්තිම වෙලාවේ බැඳිච්ච එක නම් මොන තරම් දුකක්ද බැඳුණු තැන සෙවණැල්ලක් වගේ දුක එනව නේද කියලා සිතුවිලි මාත්‍රේ උපද්දවන්න නැතුව නින්දට යන්න එපා. උදේම නැගිටලා පින්වත්නි වතුර වීදුරුවකුත් බොන්න කලින්ම පින්වත්නි මේ සිත බැඳුනහම දුක එනව නේද? බැඳුණු තැන දුක එනව නේද? අදත් උදේම නැගිටලා නිදි වරාගෙන දරුවට බත්තු යන්න උනේ, මහත්තයාට කෑම පාර්සලේ හදන්න උනේ, දරුවගේ කොණ්ඩේ ගොතන්න උනේ, දරුවගේ වැඩ ටික කරන්න උනේ. අද මොනවද උයන්නේ කියලා දහස අතේ කල්පනා කරන්න ඕනේ වෙන මොකක්වත් නිසා නෙමෙයි බැඳුණු නිසා නේද? ඉස්සරහටත් බැඳුනොත් දුක එනවා නේද කියලා හොඳට බැඳීමේ අවදානම දකිමින් පින්වත්නි ඇඳෙන් පොළවේ බිම තියන්ට පය. එතකොට මොකද වෙන්නේ? ඒක තමයි යාගේ කුසලතාවය. ඒ කුසලතාවයේ විසින් සම්මා දිට්ඨිය උපද්දවන්න පටන් ගන්නවා. ඒ කුසලතාවයේ විසින් මොකද්ද කරන්නේ? සම්මා දිට්ඨිය උපද්දවන්න පටන් ගන්නවා පින්වත්නි, වෙන දෙයක් නෙමෙයි. එතකොට දැන් එයාගේ සම්මා දිට්ඨිය උපද්දවන්න පටන් ගන්නකොට ඒ සම්මා දිට්ඨික ශ්‍රාවකෙක් විදියට ජීවිතයේ අවබෝධයේ පැත්තට හැරෙනවා නම් නැගී සිටිනවා නම් ඒ නැගී සිටින ශ්‍රාවකයා විසින් එසේ විමසා ගන්නකොට එයාගේ අතුලාන්තයේ අවබෝධයේ පැත්තට පෙළඹෙනවා පින්වත්නි. බලන්න පොඩි දෙයක් අපි කිව්වේ ඒක තමයි ඔයගොල්ලන්ට දෙන කුසලයේ ත්‍යාගය. ඒක තරම් වටිනා දෙයක් මේ මිහිමත නැහැ. ඔයගොල්ලෝ કોઈ කුසල් කියලා හිතාගෙන ඔක්කොම එක පැත්තකට දැම්මත් උදේ හවා උපද්දවන ඔය සිතුවිල්ල තරම් ප්‍රබල නැහැ පින්වත්නි. බලන්න කුසලයේ වෙනුවෙන් සිතුවිල්ලයි නෙවන. අපි එළිය අතපොත ගෑවට කුසලයේ වෙනුවෙන් සිතුවිල්ලයි ඕන. අලුතෙන් විවාහ වෙච්ච කෙනෙකුට පවා මේක කරන්න පුළුවන්. ඒතර කෙනෙක් කියන්න බලන්න විවාහයෙන් අලුත් බැම්මක් හදාගත්ත විතරයි. දැන් බැම්මට මොනවද? බැඳිච්ච ඒවා ඔහෙ තිබ්බා වෙ පින්වත්නි අලුතෙන්වත් නොබැඳී ඉන්න මට්ටමට හිත ඇතුළ ගොඩ නැගෙන්න ගන්නවා. මේක දකින්නකොට ඔයගොල්ලෝ හිතන්න එපා මට මේ බැඳිච්ච ඒවා ඔක්කොම අතහැරේවි. මම මොනව කරන්නද දැන් මේ බැඳිච්ච ඒවා ඔය තිබුණාවේ. පින්වත්නි බැඳිච්ච ඒවා ඇතුලේ පින්වත්නි අලුතෙන් බැම්මකට යන්නේ නැතුව බැඳීම ඇතුලේ පවා කුසලයක් පෙනේවි. බැඳීම ඇතුලේ පවා ලස්සන කුසලයක් ඉස්මතු වේවි. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට ඉතා වටිනා අවකාශයක්. වටිනා දෙයක්. එතකොට දැන් ඒ කාලේ හිටියා එක තරුණයෙක්. එයා විවාහයට කැමති නැහැ. එයා කොහොම මම බඳින්නේ නැහැ කියලා. ඒතර එයාගේ රජුරුන්ගේ පුතායි එකම පුතා රජුරෝ කෝවා එහෙම බෑනේ. බඳින්න ඕන. දැන් කෑමට වාඩි වුණත් රාජභෝජනයේ පිණිස වාඩි වුණත් තාත්තා මොකද කියන්නේ? මේ රජ පෙළපතට මක් වේවිද? අපේ પરම්පරා උරුමයට මක් වේවිද? ඒ නිසා ඔයා ඔහොම ඉඳලා බෑ ඔයා විවාහ වෙන්න ඕන කියලා. දැන් මේ කුමාරයා කැමති නෑ ඒකට වැඩිය. කුමාරයා කිව්වා මම එහෙම මට විවාහ වෙන්න දැම්ම උමනාවක් නැහැ. මේ නිසා මම බොහොම නිදහසේ ඉන්න ඕන ටික කාලයක් කියලා කිව්වා.
ඊට පස්සේ ආයෙත් අර තාත්තා රජ්ජුරෝ කියනවා නෑ නෑ ඔම ඉන්න බෑනේ කියලා. ඒතකොට දැන් මේ කුමාරයා මොකද කරන්නේ? මේකෙන් බේරෙන්න උපක්‍රමයක් පාවිච්චි කළා. මොකද්ද උපක්‍රමය? මේ ලස්සනට හැදුවා. හරි ලස්සනට හැදුවා රත්තරන් වලින් ප්‍රතිමාවක්. ස්ත්‍රියකගේ. ලස්සනට හැදුවා. ඒ කියන්නේ කුමාරයා හරීම මේ කෞශල්‍යයක් තියෙන කෙනෙක්. ප්‍රතිමාවක් හදලා කිව්වා දැන් අර රජුරෝ කියනවනේ කොහොම ඉඳලා බෑ අපේ රජ පෙළපතට මක් වේවිද කියලා. මේ තරුණ කුමාරයෙක් නව යෝන් විය පහු කරපු කෙනෙක්. එයා හිතුවේ නෑ ඒක කොහොම ඉන්නවා කියලා ටිකක්. තරුණයෝ ඒක එක විදිහට හිතෙන්න පුළුවන් එක එකනට. දැන් කුමාරයාට එහෙම කිව්වහම මේ රජුරෝ හැමදාම යෝජනා කරනකොටම කිව්වා හරි මම විවාහ වෙන්න. රජුරන්ට හිතුණා හරි හොඳයි නේ. හැබැයි ඒක පොරොන්දුවක් වෙන්න ඕන. මොකද්ද? මෙන්න මේ වගේ ස්ත්‍රියක් හොයාගෙන ඉන්න ඕන කොහෙන් හරි. මේ රත්තරන් රූපයට සමාන ස්ත්‍රියක් ගෙනවොත් මං විවාහ වෙනවා. ඉතින් රාජ්‍යරෝ කිව්වා අපෝ දැන් රාජ්‍යරෝනේ. රාජ්‍යරෝ කිව්වා ඕක මොකද්ද? මං හොයලා දෙන්නම් මං හොයාගෙන එන්නම් කියලා රාජ්‍යරෝ ඇමතිවරු ගෙන්නුවා. විශාල ඇමති අමාත්‍යව කණ්ඩායමක් ඉන්නවා රාජ්‍යරෝනේ. අමාත්‍යවරු ගෙන්නලා කිව්වා රාජ්‍යරෝ කිව්වා මේ රත්තරන් රූපයට සමාන ස්ත්‍රියක් ඔයගොල්ලෝ කොහෙන් හරි හොයාගෙන ඉන්න ඕන. කියලා මේ දූත පිරිස් කණ්ඩායම් කීපයක් පිටත් කරලා ඇරියා. උතර කොටසක් ඒ කාලේ ප්‍රසිද්ධයි ලස්සනම කාන්තාවෝ ඉන්නවා කියලා කොහෙද? මඳුරට. මඳුරට තමයි ලංකාවේ ලස්සනම කාන්තාව ඉන්නේ. ලංකාව පැත්තට නම් ආවද දන්නේ නැහැ. මේ පැත්තට ආවද දන්නේ නැහැ. නොඑන්ටත් ඇති සමහර විට. එතකොට මඳුරට තමයි ලස්සනම ස්ත්‍රීන් ඉන්නවා කියලා ප්‍රසිද්ධ ඔය බෞද්ධ සාහිත්‍යයේ තියෙනවා මඳුරට බොහොම ලස්සන ස්ත්‍රීන් ඉන්නවා කියලා. ඉතින් මේගොල්ලෝ ඒ කාලෙත් ඒ ප්‍රසිද්ධියක් තිබ්බා ලස්සන ස්ත්‍රීන් මඳුරට ඉන්නවා කියලා. ඉතින් එහෙට යවුවා පිටත් කරලා කණ්ඩා. ඉතින් මේ දූත පිරිසට ආව වුණා ලස්සන සිව්මැලි කුමාරිකාව. ඉක්මනට රජුරවන්ට පණිවිඩයක් එව්වා රජතුමනි මේ රත්තරන් රූපයට සමාන ස්ත්‍රී රූපයක් තියෙන කුමාරිකාවක් අපිට හම්බුණා කියලා උන්න පණිවිඩය එව්වා. රජුරවන්ට දූතෙක් අතේ පණිවිඩය එව්වා. පුත් රජුරවන්ගේ අදහස විමසන්න ඕනේ. ඊට පස්සේ රජුරවන් මේක කිව්වා කුමාරයාට. රජුරවන්ට හරි සතුටුයි. කුමාරයා මේ කහපු ගමන් කුමාරයාගේ හිතේ අදහසක් ආවා මම රත්තරන් රූපයක් ඇඳාම ඒකට සමාන ස්ත්‍රියක් මේ මහ පොළොවේ ඉන්නවනම් එයා කොහොම ඇද්ද අන්න කුමාරයාට ආවා ලස්සන අදහසක් රජුරෝනා කුමාරයාට මම මගේ හිතේ ඇඳිච්ච මේ රන් රූපයට සමාන රුවක් තියෙන සිව්මැලි කුමාරිකාවක් ඉන්නවා නම් ඒ කුමාරිකාව කොහොම ඇද්ද බලාපොරොත්තුවක් ආවා කුමාරයා කිව්වා මම මේ කුමාරිකාව ඉක්මනින් දකින්න කැමතියි. රාජ්‍යරු දැනගත්ත අපේ කුමාරයා විවාහ වෙන්න දැන් ලෑස්ති. ඒකනේ යාව දකින්න කැමතියි කියන්නේ. රාජ්‍යරු තව ටිකක් අතිනුත් දාලා පණිවිඩයක් ඇරියා. වහාම එන්න කිව්වා කුමාරිකාවත් අරගෙන එක තැනකවත් නවතින්න එපා ඉක්මනින් එන්න කිව්වා. ඉතින් මේ හිත වෙනස් වෙන්නත් පුළුවන්. කුමාරිකාව අරගෙන ඉන්න එපා නවතින්න එපා අරන් එන්න ඉක්මනට මේ කැඳවගෙන එන්න කියලා කිව්වා. ඉතින් මේ මඳුරට ඉඳලා එනකොට දවස් ගාණක් යන්න ඇති දැන් මේ රාජකීය පිරිස නවත්තන්න නැතුව එනවා. නවත්තන්න නැතුව එක දිගට ගමන එනවා රාත්‍රියෙත් එනවා කුමාරිකාවත් අරගෙන. ඉතින් කුමාරිකාව දෝලාවක වගේ අරන් එනවාද නමුත් ඉතින් සතපුම් ගාණක් එනකොට එක දිගට කමාරුයිනේ නවත්තන්නේ නැහැ ගමන. බොහොම පොඩි වෙලාවක කැම්ප් බීමට නවතනවා ආයෙනවා. පොඩි වෙලාවයි ඉතින් විවේකයක් ලැබෙන්නේ. ඒ විවේකය ඇතුලේ කාලා බීලා ඉතින් ආයෙත් ඉක්මනට ලෑස්තිනවා ආයෙනවා. කුමාරිකාවක් නේ. හැබැයි මේ කුමාරිකාව කවදාවත් මෙච්චර දීර්ඝ ගමනකට ඇවිල්ලා නැහැ. හරි සිව්මැලි කෙනෙක්. ඒක දවසක් රාත්‍රියේ දැන් දවස් ගාණක් ඇවිල්ලා එක දිගට දැන් රජුරුන්ගේ රාජකීය අනනේ. ඇවිල්ලා එක දවසක් මාලිගාවට ගොඩ වුණා. මාලිගාව ළඟට ඇවිල්ලා එතකොට මේ වගේ රැයක මාලිගාව ඇතුළට පණිවිඩය යවුවා රජතුමනි කුමාරිකාවත් අරගෙන අපි මාලිගාව එළියේ ඉන්නවා දැන් ඇතුළට එන්නද උදේට එන්නද කියලා ඇහුවා. ඒක රජුරෝ කිව්වා දැන් එන්න එපා. අපි උදේට කුමාරිකාව බොහොම ලස්සනට මේ මග සරසලා කෙසල් වලින් තොරන් ගහලා කුමාරිකාව කැඳගෙන එමු මාලිගාවට. අද උඹලා ඔක්කොම එළියට බලලා කියලා කිව්වා. කුමාරිකාවත් එළියේ හිටියා. මේ කුමාරිකාව කවදාවත් මෙච්චර දීර්ඝ ගමනක් ඇවිල්ලා නැහැ. මේ කුමාරිකාව මෙච්චර දීර්ඝ ගමනක් ඇවිල්ලා නැති කමට එදා මධ්‍යම රාත්‍රියේ මේ කුමාරිකාව නිින්දෙදී මිය ගියා. එයාට හරිම වෙහෙසයි ඒකට. එයාට ඒක හරි දරා ගන්න අමාරුයි අර විඩාව.
I think එක දිගට දිවා රාත්‍රී ගමනක් යනකොට අපිට මේ වාහනිකාවත් කොච්චර අමාරු දුද්දේ ඉඳලා දැන් රජුරුවන්ගේ රාජකීය අඬ බයේ අර රාජකීය පිරිස මේ දෝලාවත් එක්ක මේ කුමාරිකාව දිගට දවස් ගාණක් අරගෙන ඇවිල්ලා. ඇය හරි සිව්මෙලි තැනැත්තියක්. ඒකට එදා රාත්‍රියේ වෙහෙසට ඇය මිය ගින් තියෙනවා. එච්චර සිව්මෙලි. ඉතින් මිය ගියාම මේක දැන් කියා ගන්න බෑ. උදේම දාඩිය දාගෙන බය වෙලා පිරිස ගින් කිව්වා රජතුමනි කුමාරිකාවේ මධ්‍යම රාත්‍රියේ මේ ගිහින් තියෙනවා. රජුරු ගිහින් බැලුවා ඇත්ත. හරිම සිව්මෙලි කුමාරිකාවක්. දැන් මේක ඔක්කොම අත රජුරොන්ටත් පුළුවන්. මේක දැන් කොහොමද කුමාරයාට කියන්නේ? දැන් යා බලාගෙන ඉන්නේ කුමාරිකාව මාලිගාවට ගෙන්නගන්න. එයා රාත්‍රී කියන්නේ නැති කුමාරිකාව ගෙන්නගෙන ඇවිල්ලා තියෙනවා එළියේ. රාත්‍රියේ මේ පහ වෙනකොටම කුමාරිකාව මාලිගාවට එකතු කරගෙන එනවා කියලා කියන්නේ. දැන් කුමාරයාටත් අලුත් අදහසක් තිබ්බා. මගේ හිතේ ඇඳිච්ච රත්තරන් රූපයට සමාන ස්ත්‍රියක් ඉන්නවනම් ඇයි කොහොම ඇද්ද? ඇයි කොයි වගේ කතා කරනව ඇද්ද? ඇයි මොන විදිහට හැසිරෙනව ඇද්ද කියලා එයාට අදහසක් තිබ්බා. මොකද ඇය ඔහු මේ විවාහයෙන් බේරෙන්න කරපු වැඩේම ඔහුට නිකන් හිතුණා ඇත්ත ඒ වගේ කුමාරිකාවක් ඉන්නවනම් මට හොඳයි තමයි කියලා. දැන් මේ කුමාරයා කවදාවත් මේ කුමාරිකාව දැකලා නැහැ, කටහඬ අහලා නැහැ. ඉන්නවා කියන අදහසට නෙමෙයි සතුටු වෙන්නේ. බලන්න ඉන්ද්‍රිය අත්දැකීම නැතත් සිතුවිල්ලක් ආවොත් ඒ සිතුවිල්ල පවා Tamanව පෙළන විදිය බලන්න. පින්වත්නි ඔබව පෙළන්නේ සිතුවිලි. ලෝකයේ විසින් ඔබව පෙළන්නේ නැහැ කවදාවත්. සිතුවිලි ඔබව පෙළන්නේ. ඒ නිසා සිතුවිලි රටාවයි අපි වෙනස් කරන්න ඕන. ලෝකේ වෙනස් කරලා කවුරුවත් පින්වත්නි සදාතනික සැනසීමකටපත් වෙලා දුක නිරුද්ධ කරලා දුකෙන් නිදහස් වෙලා නැහැ. හැබැයි සිතුවිලි රටාව වෙනස් කරපු අය චින්තන රටාව වෙනස් කරලා Tamanගේ සිත තුළ කුසලයේ උපද්දවපු අය නිවිලා ගින් තියෙනවා. මෙහෙම දැන් මේ කතාව කුමාරයාට කියන්න බෑ. කුමාරයාට සිතක් තියෙනවා. මං ඇදපු මගේ හිතේ ඇඳිච්ච කුමාරී කොහොම ඇද්ද? ඒකයි රජුරුවන්ගේ හිත කුමාරයාගේ හිත. දැන් ඔන්න කට්ටියම ගියා රජුරුවොත් එක්කම. ඒතර කුමාරයා ලෑස්ති වෙලා ඉන්නවා දැන් කුමාරිකාව පිළිගන්න. ඔක්කොම ගිහින් කිව්වා කුමාරයා කලබල වෙන්න එපා. කුමාරයා කලබල වෙන්න එපා. පොඩි ප්‍රශ්නයක් කිව්වා. ඒතර මේ කුමාරයා කිව්වා නෑ නෑ මගේ කිසි කලබල නැහැ. මොකද්ද ප්‍රශ්නේ කියන්නේ කිව්වා. ඒතර දැන් ඔන්න කුමාර කට්ටිය වටින් ගොඩෙන් කියනවා කුමාරයා තව එක ස්ත්‍රියක් එහෙම සිව්මැලි ඔබතුමාගේ හිතේ ඇඳිච්ච රත්තරන් රූපයට සමාන ස්ත්‍රියක් ඉන්නවා නම් තව කෙනෙක් ඉන්න ඕන. එක්කෙනෙක් හිටියා නම් තව කෙනෙක් ඉන්න බැරි නෑනේ. දැනටත් අපි කණ්ඩායම පිටත් කරලා ඇරලායි තියෙන්නේ. ඒ බඳු කුමාරිකාවක් හොයන්ට දැනටත් අපි පිරිස පිටත් කරලා ඇරලායි තියෙන්නේ. ඒක නෑ එහෙම නෙමෙයි. මොකද්ද දැන් මේ කුමාරිකාව අරගෙන එනකන් ගෙට මාලිගාවට අරන් එනකන් මම මේ බලන් ඉන්නේ. මොකද්ද කියන්නේ? ඒතර කුමාරයා ඊ රාත්‍රී කාලේ මේ සිව්මැලි කුමාරිකාව සිව්මැලිකම වැඩි කමට රාත්‍රියේ නිින්දෙදී මිය ගිහින් තියෙනවා. එහෙම කුමාරයා පුටුවේ වාඩි වුණා. වාඩි වෙලා උඩ බලාගත්තා. එතකොට වටේ ඉන්න අය කියනවා කුමාරයා කලබල වෙන්න එපා. එක ස්ත්‍රියක් ඉන්නවනම් තව කෙනෙක් ඇති බය වෙන්න එපා. අපි දැනටත් පිටත් කරලා ඇරලා තියෙන්නේ ඔබතුමා බය වෙන්න එපා. නමුත් ඒ කුමාරයා මොකක්වත් අහන්නේ නැහැ. උඩ බලාගෙන ඉන්නවා. ඒ කුමාරයාට හිතුණා කවදාවත් මම එයාගේ කටහඬ අහලත් නැහැ. දැකලත් නැහැ. එයාගේ කාය සම්පස්සයක් කාය ස්පර්ශ කරලවත් නැහැ. ළඟින්වත් වාඩි වෙලා නැහැ. නමුත් මගේ හිතේ ඇඳුණු රූපයට සමාන ස්ත්‍රියක් ඉන්නවා කියන සිතුවිල්ලක් විතරයි මගේ ඉපදුනේ. ඒ සිතුවිල්ල මට මම බැඳුනේ සිතින්. දැකලත් නැහැ, කටහඬ අහලත් නැහැ, මොකක්වත් නැහැ. ඉන්ද්‍රිය අත්දැකීමක් නැහැ. සිතුවිල්ලක් විතරයි ආවේ. මේ බඳු සිතුවිල්ලක් පවා මාව අද දුකේ යවට්ටලා. කුමාරයා උඩ බලාන අරාය වටේ ඉඳලා කියනවා කුමාරයා ඉතින් කලබල වෙන්න එපා, කනස්සල්ලටපත් වෙන්න එපා, අපිට තේරෙනවා කියලා වටේ ඉන්නයි කියනවා. එයා අරයට ඉවහෙන්නේ නැහැ. එයා උඩ බලාන කල්පනා කරනවා යම් තැනක සිතුවිල්ලකින් හෝ බැඳුනොත් දකින්න ඕනේ නැහැ, අහන්න ඕනේ නැහැ, දැනෙන්න ඕනේ නැහැ. යම් තැනක සිතුවිල්ලකින් හෝ බැඳුනොත් සිතුවිල්ලකින් හෝ බැඳිච්ච තැන හෙවණැල්ලක් වගේ දුක එනවා නේද? හෙවණැල්ලක් වගේ දුක එන්නේ. ඇයි වෙනස් වෙන ලෝකයක් පදනම් කරගෙන වෙනස් වෙන ලෝකයකනේ අපේ බැම්ම තීරණය වෙලා තියෙන්නේ. වෙනස් වෙන ලෝකයක් නැහැනේ. ලෝකයේ සකස් වුණු හැම දෙයක්ම වෙනස් වෙනවා පින්වත්නි. වෙනස් වෙන්නේ නැති මොකක්වත් ලෝකේ ඇත්තේ නැහැ. සියල්ලම වෙනස් වී යනවා.
හැම දෙයක්ම පින්වත්නි වෙනස් වෙනවා. වෙනස් වෙන ලෝකයක් ඇතුලේ බැම්ම හදාගත්තොත් ඒ ලෝකේ වෙනස් වෙනකොට අඬන්න වෙනවා. මැලපෙන්න වෙනවා. සෝසුසුම් හෙලන්න වෙනවා. මේ කුමාරයා එහෙම වාඩි වෙලා ඉන්නකොට මගේ සිතේ මේ සිතුවිල්ලකින් ඇතිවෙච්ච බැඳීම පවා අද මාව පිළනවා නේද? දුක මත යට කරනවා නේද? කලින් මට මෙබඳු කනස්සල්ලක් තිබ්බේ නෑ නේද? කලින් නොබැඳිච්ච කාලේ මට මෙබඳු කනස්සල්ලක් නෑ නේද? කී දෙනෙක් නම් මේ මහ පොළොවේ මැරෙන්න නැද්ද? නමුත් මට මෙබඳු සිතුවිල්ලක්වත් නැති කාලෙක මගේ අරුබුදයක් තිබ්බේ නෑ නේද? කියලා මෙන්න මෙහෙම හිතනකොට මේ දුක නම් බැඳිච්ච තැන හෙවණැල්ලක් වගේ Taman කරා එන තත්වයක් නේද කියලා දකිනකොට පින්වත්නි ඒක අහපු රජ්ජුරුවන් ඒක විමසන කුමාරයා පසේ බුද්ධත්වයට පත් වෙලා තියෙනවා. එහෙනම් අවබෝධය කියන්නේ කොහොම එකක්ද? අවබෝධය කියන්නේ බැඳිච්ච තැන හෙවණැල්ලක් වගේ දුක එනවා කියලා අවබෝධ කරගත්තොත් ඒ අවබෝධය ඇතුලේ තමයි මගඵල තියෙන්නේ, මාර්ගඵල තියෙන්නේ. ඒ විදිහටයි අපි ජීවිතේ විමසන්න ඕන, දකින්න ඕන. දැන් අපි එහෙම විමර්ශනයක් නෑ. අපි ගිය තැන බැඳෙනවා. ඒකට ධර්මයේ කියන්නේ తත්‍ර తත්‍රා බින්නන්දිනී කියලා. අපේ සිත කොහොම එකක්ද පින්වත්නි? අපි ගිය තැන බැඳෙනවා පින්වත්නි. අදත් අපි විඳවන්නේ බැම්මටමයි. ඒ නිසා අපේ ජීවිතේ ඕන පළවෙනි කමටහන මොකද්ද? උදෙත් අවදි වෙලා ඇඳින් බහිනකොට හිතන්න පින්වත්නි මේ සිත බැඳෙන්නේ කොතනද? ඒ ප්‍රමාණයටම දුක එනවා. බැඳීමේ ප්‍රමාණය කොතනද? දුකේ ප්‍රමාණයත් එතනමයි. එච්චරයි. රාත්‍රියේ නිින්දට යනකොටත් හිතන්න කොහොමද මම බැඳුණු තැන හෙවණැල්ලක් වගේ දුක එනවා නේද කියලා. අන්න එහෙම මතක් වෙන්නේ සිහිනුවන ඉපදිච්ච වෙලාවට. සිහිනුවන නැත්තම් ඒක මතක් වෙන්නේ නැහැ. ඒ සිහිනුවන යම් තැනක උපදිනවද? ඒ සිහිනුවන උපදින වෙලාවේ තමයි කුසලයේ ඉපදුනේ. එහෙනම් ඕගොල්ලෝ කුසලයේ උපද්දවනවද? ඕගොල්ලෝ කෙලෙස් සහගත අකුසලයේ මත ගිලා බහැලා ඉන්නවද කියලා ඕගොල්ලෝ වග කියන්න ඕන. අපි වග කියන්නේ නැහැ ඒකට. අපි වගේ කියන්නේ ඇයි මේ කාලේ සෝවාන් වෙන්න බැරි? ඇයි මේ වහන්සලා මේ සෝවාන් වෙන්න බැරි? ඇයි බණ කියන්නේ නැත්තේ ඒකට කියලා අපෙන් අහන්න එපා. ඔයගොල්ලෝගේ ප්‍රතිපත්තියේ දුර්වලතාවයේ තියාගෙන ධර්මීය පැත්තට ඇඟිල්ල දික් කරන්න එපා පින්වත්නි. ඔය ඇත්තන්ගේ ප්‍රතිපත්තියමයි දුර්වල, වෙන දෙයක් නෙමෙයි දුර්වල පින්වත්නි. ප්‍රතිපත්තිය දුර්වල වෙච්ච තැනක මේ බුද්ධ ශාසනයේ නාමයෙන් පින්වත්නි ඉතාම විශාල මන්දිර මේ බුද්ධ ශාසනයේ නාමයට ඉදි කළා. ආසියාවේ ලොකුම ප්‍රතිමාව මේ පන්සලේ ඉදි වුණත් පින්වත්නි, ගමේ පන්සලේ ඉදි වුණත් ඒක ඇතුලේ පින්වත්නි අභ්‍යන්තරික අරුබුදේ සමනය වෙන්නේ නැහැ. එහෙනම් ඒ විදිහට විමර්ශනය කරන, ඒ විදිහට විමසා බලන දක්ෂ ශ්‍රාවකෙක් නම් ඒ දක්ෂ ශ්‍රාවකයා තුළ මතුවෙන්න ඕන ගැඹුරු ආධ්‍යාත්මික ප්‍රවේශයක් තියෙනවා. ගැඹුරු ආධ්‍යාත්මික ප්‍රවේශයක් තියෙනවා. ඒ ගැඹුරු ආධ්‍යාත්මික ප්‍රවේශය තුළ ටිකෙන් ටික ක්‍රමානුකූලව ශක්තිමත් වෙනකොට ඒ ශක්තිමත් වෙන ශ්‍රාවකයා අවබෝධයේ පැත්තට හැරෙනවා. ඒ අවබෝධයේ පැත්තට හැරෙන කෙනා ඔන්න උදේ හවස සිහි කරන්න ඕන එක දෙයක් තියෙනවා. මොකද්ද? මම බැඳුණු කෙනෙක්, බැඳිච්ච තැන දුක එනවා. හවසටත් සිහි කරනවා මම බැඳුණු කෙනෙක්, බැඳිච්ච තැන් වල හේවණැල්ලක් වගේ දුක එනවා. ඕක තමයි කුසලය. ඕක මතක් වෙන හැම වෙලාවකම කුසලයේ උපදිනවා. gedara උයන ගමන් කුසලයේ උපද්දවන්න පුළුවන්. විවාහ වෙච්ච මුල් කාලේ වුණත් කුසලයේ උපද්දවන්න පුළුවන්. ඉගෙන ගන්න පාසලේ යන දරුවෙකුටත් කුසලයේ උපද්දවන්න පුළුවන්. කුසලයේ උපද්දවන්න බැරිව අපසරියක් අවකාශයක් නැහැ. දෙක හැම වෙලාවකම දකින්න මොකද්ද? මමත් දැනටත් බැඳිලා නේද? අන්න එච්චරයි. දෙවෙනියට මොකක්ද දකින්නේ? මම දැනටත් බැඳිලා නේ. ඉතින් මොනව කරන්නද? මම දැනටත් බැඳිලා නේ. අන්න එතකොට යාගේ සිත පේන්න ගන්නවා. යාගේ සිත පේන්න ගන්නවා. අර මුලින් ධර්මතාවයේ දකින්නවා, දැන් යාගේ සිත දකින්නවා. ඇයි මම දැනටත් බැඳිලා? ඒකයි මට මේ වටිනාකම් පේන්නේ. දරුවගේ වටිනාකම් පේනවා, ගෙදර වටිනාකම් පේනවා, ඉඩමේ වටිනාකම් පේනවා, සාරි වල වටිනාකම් පේනවා, රත්තරන් බඩු වල මේ ඒක දේවල් වල වටිනාකම් පේනවනේ. මේ වටිනාකම් පේන මිනිස්සුනේ ඒවත් එක්ක පදිංචි වෙලා ඉන්නේ විතරකත් එක්ක. හොඳට බලන්නකෝ. නෝනලා සාරි ගැන හිටියට මාස ගණන් ඒ විතරකත් එක්ක ඉන්නවනේ. අපි ඉන්නවද එහෙම මේ විතරකත් එක්ක? නෑනේ. සමහරට ඒ නෝන මාස ගාණක් ඒ විතරකයත් එක්ක ඉන්නවා. ඒ මහත්තයා ඉන්නේ ඒ විතරකෙත් එක්ක. එයා ඉන්නේ වෙන විතරකත් එක්ක. ඒ වටිනාකම රැඳෙන තැන එයා ඒ විතර්ක මත පදිංචි වෙනවා.
එතකොට මේ පදිංචි වෙලා ඉන්න බව දැක්කොත් එයාට එයාගේ සිතනේ පේන්නේ. මම දැනටත් බැඳිලා නේද? අන්න ඒක තමයි දෙවෙනි කුසලතාවය. තුන්වෙනි කුසලතාවය. තුන්වෙනි එක මොකද්ද? ඔව් මම බැඳිලා තමයි. හැබැයි ඉස්සරහට නම් මම නොබැඳී ඉන්න ඕන. අන්න තුන්වෙනි කුසලතාවය. එතකොට භවයේ දුර්වල වෙන්න ගන්නවා. ඉස්සරහට නම් බැඳෙන්නේ නැතුව ඉන්න බලන්න ඕන. ඔව් මම බැඳිලා. එතකොට දැන් බලන්න බැඳීමට අභියෝග කරන්නේත් නැහැනේ. දැන් යා මොකටද අභියෝග කරන්නේ? ඉස්සරහට නොබැඳී ඉන්න පුළුවන් නම් හොඳයි. බැඳිච්ච ඒවා ඉතින් කරන්න දෙයක් නැහැ. බිරිඳ ඩිවෝස් කරන්න ඕනේ නැහැ. දරුවව මේ ඉවරයි අපේ බැඳීම අදින් පස්සේ කියලා දරුවව විසි කරන්න ඕනේ නැහැ. අපි මොකද කරන්නේ? අලුතින් බැඳීමක් හැදෙනවා නම් ඒකට ඉච්චර මනාප වෙන්න එපා. මනාප වෙන්න එපා. ඒතකොට ඒක තමයි තුන්වෙනි කුසලතාවය. එතකොට මොකද වෙන්නේ? අනාගත භවයේ දුර්වල වෙන්න ගන්න. හතරවෙනි එක. හතරවෙනි කුසලතාවය. බැඳීම ඇතුලේ හොද්දට යුතුයකම් කරන්න. ඒ හැම යුතුයකමක්ම කුසලයක් විදියට දකින්න. හොඳට දරුව විනුවෙන් බත්තු යන්න උදෙන්ම නැගිටලා. උදෙන්ම නැගිටලා බත්තු යනකොට උදෙන්ම නැගිටපු එකේ ජවය, කාලය, ශ්‍රමය, මගේ කාලය, ජවය, ශ්‍රමය ඔක්කොම කුසලයක්. ඇයි? මම මේ උයන්නේ යම් පිරිසකේ කුස පිරවන්නයි. මම උයන එක දරුවා කියලා දකින්නේ. අන්න එතකොට ආත්ම දෘෂ්ටි කඩාගෙන වැටෙනවා. මම මේ උයන්නේ මොකටද? දරුවගේ කුස පුරවන්න කියලා දකින්න එපා. මම මේ උයන්නේ යන් කවර දෙයකටවත් නෙමෙයි. මම මේ උයන්නේ මගේ ජවය, මගේ කාලය, මගේ ශ්‍රමය කැප කරලා, මගේ නිින්ද කැප කරලා ඔක්කොම නිදාගෙන ඉද්දී පාන්දර 4ට විතර නැගිටලා අම්මා උයද්දී කල්පනා කරන්න ඕන කොහොමද? ඔක්කොම සනීපෙට නිදි. මට නිින්ද නැහැ. එහෙනම් මගේ නිින්ද මම පරිත්‍යාග කළේ යම් පිරිසකේ සැපේ වෙනුවෙන්. ඒ පිරිස දරුවා කියලා දකින්න එපා. මහත්ය කියලා දකින්න එපා. යම් කෙනෙක් වෙනුවෙන් කාලය කැප කරනවා නම්, ශ්‍රමය කැප කරනවා නම්, දහඩිය කැප කරනවා නම්, සැපේ කැප කරනවා නම් ඒක මා තුල රැස් වෙන කුසලය නේද කියලා දකින්න. එතකොට ආත්ම දෘෂ්ටිය කඩාගෙන වැටෙනවා. ආත්ම දෘෂ්ටිය ලිප මොලවනකොට කවද්ද මම මේ විදියට තුලාන්තේ පත්තු කරගෙන කෙලස් මේ බැඳෙන සිත නිරුද්ධ කරන්නේ මේ විදියටම බැඳීම ඇතුලේ ඇතිවෙච්ච අභ්‍යන්තරික කෙලස් ගිනි තියාගන්නේ කවද්ද කියලා ලිපපත්තු කරන්න. අන්න ඒක ඇතුලේ කමටහනකුත් වඩන්න. බත ඉදෙනකොට හාල් කන්න බෑ, නමුත් බත් කන්න පුළුවන්. හාල් බත් බවට පත් කරන්න නම් වතුරක් දාන්න ඕන, හාලුත් තියෙන්න ඕන, මුට්ටියකුත් තියෙන්න ඕන. අන්න ඒ වගේ මේ ඇසටවත්, රූපයටවත්, චක්කු විඥාණයටවත් වෙන වෙනම බැම්ම හදන්න බෑ. බෑසයි රූපයයි චක්කු විඥාණය තුන එකතු වුණොත් එහෙම රූප පේන මට්ටමේදී බැඳෙනවා. එතකොට තමයි අරමුණු වළඳන්න පුළුවන්. අර හරියට හාල් කන්න බැරුව බත් ඉදුණාම බත් කන්න පුළුවන් වගේ. මේ අභ්‍යන්තරය තුල තණ්හාව ගොඩ නැගෙන රටාව නේද බත් මුට්ටිය ඇතුලේ තියෙන කියලා දකින්න. එතකොට එයා බත් නෙමෙයි උයලා තියෙන්නේ, භාවනාව වඩලා තියෙන්නේ. බලන්න යුතුයකමත් කෙරිලා යුතුයකම ඇතුලේ කවුරුත් අපහසුතාවයටපත් වෙලත් නැහැ. ඒක ඇතුලේ ආත්ම දෘෂ්ටියක් දුර්වල වෙලා කමටහනක් වඩලා. බලන්න කොච්චර දක්ෂයිද ඒ ශ්‍රාවකයා. ආයි භාවනාවට වෙලාවක් එයා හොයන්නේ. ඇයි? එයාගේ බත් මුට්ටිය ලිපේ තියපු එක තමයි එයාගේ කමටහන. කොච්චර ලස්සනයිද බලන්න. ඔන්න ඔබඳු සැලසුමක් තිබ්බොත් බැඳිච්ච මිනිහිසුත් නිවන් දකිනවා. ඔය වගේ සැලස්මක් තිබ්බොත් ඕන තරම් බැඳීම් තිබ්බට බය වෙන්නේ නැහැ. ඇයි? ඒ බැඳීමට අභියෝග කරන්න පුළුවන් බරපතල කුසලතාවයක් අභ්‍යන්තරය තුල මෝරලා තියෙනවා. ඒ මෝරපු කුසලතාවයේ තිබුණොත් පින්වත්නි දරුවට බත්තුය උය යා සෝවාන් වෙන්නේ. මහත්යන්ට කෑම පාර්සලේ හද යා සෝවාන් වෙන්නේ. දරුවගේ කොණ්ඩේ ගොත යා සෝවාන් වෙන්නේ. කොණ්ඩේ ගොතනකොට කමඨහන පේනවා ධර්මයේ. මොකද්ද? මේ විදිහටම මේ ඊයේත් කොණ්ඩේ ගෙතුවා අදත් කොණ්ඩේ ගොතන්න වෙලා. ඇයි? අවුල් වෙලා කොණ්ඩේ. පුංචි ළමයිගේ අම්මලා කොණ්ඩේ ගොතනවනේ. අවුල් වෙලා කොණ්ඩේ. ඇයි? කවුරු හරි අවුල් කරලාද ඇවිල්ලා. ඊ රැනින්දදී නෑ. ස්වභාවයෙන්ම අවුල් වෙනවා. ඒ වගේ මගේ ඇතුළාන්තය තුල මොනතරම් ශික්ෂණීන් සිටියත් හැම වෙලාවකම අරමුණු පරිහරණය කරුවොත් මගේ ඇතුළ අවුල් වෙනවා. ඇතුළාන්තේ අවුල් වෙනවා. මේ විදිහටම උවමනාවෙන් අවුල් කරගන්නවා නෙමෙයි. හරියට මේ කොණ්ඩේ වගේ. ආයෙත් පිළිවෙලට සීල සමාධි ප්‍රඥාව පාවිච්චි කර භාවිතා කළොත් නැවත සීනුවන භාවිතා කළොත් අවුල ලිහෙන්න ගන්නවා. ඇතුළාන්තය තුළ ඒ අවුල් වෙච්ච ගතිය දුර්වල වෙන්න ගන්නවා කියලා දරුවගේ කොණ්ඩේ ගොතන කොටත් ඒ අම්මට කොණ්ඩේ ඇතුලෙන් නිවන පේන්න ගන්නවා.
ඒ දරුවගේ කොණ්ඩේ ගොතනකොට ඒ කොණ්ඩේ ඇතුලෙන් අම්මට සෝතාපන්න මාර්ගඵලයේ පේන්න ගන්නවා. බලන්න කොච්චර දක්ෂයිද කියලා. ඒ දක්ෂකම තියාගන්න මට ඕනනම් පැය ගාණක් ඕවා කියන්න පුළුවන්. ඒ දක්ෂතාවයේ තිබ්බොත් ආරාමයට ගිහින් කොහොමද පිළිවෙත් පුරන්නේ කෝ තවම නැහැ හදපායලා නැහැ නේද හිටවත් හදපායයි ඉඳන් පොයට යන්න ඕන පන්සල් කියලා සැලසුම් කරන්න දෙයක් නැහැ. මුළු ජීවිතේම කමඨාණක් පින්වත්නි. මුළු ජීවිතේම කමඨාණක් විදියට දකින්න කෙනා මේ භවයෙන් ගැලවිලා යනවා පින්වත්නි. ඒ බඳු භව නිරෝධයේ පිණිස අවකාශයක් ගොඩනගා ගැනීමට තම තමන්ගේ సంతానගත ජීවිතය තමන්ගේ సంతానගත ජීවිතය තුළ යම් නැගී සිටීමක් මතුවේවා කියලා අපි දේශනාව සමාප්ත කරනවා. තෙරුවන් සරණයි. සදහම් සිසිල වෙත ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. බුදුදහමේ සැනසීම ඔබේ සිතට රැගෙන එන ධර්ම දේශනා සමග එක්වන්න.